ඔන්න දුවේ පුතේ එකමත් එක ගමක මැනිකා නමින් ලස්සන ගමදුවක් ජීවත් වුණා. මැනිකා රතු හැට්ට අඳින්න හරීම කැමති. ඒ නිසා ඇයට කවුරුත් ආදරයට කතා කළේ රතු හැට්ටකාරී කියලයි. දවසක් අම්මා ඇයට කතා කර ආච්චිට කෑම පිඟානක් ගෙන යන ලෙස පැවසුවා. කැලෑ පාරක් මැදින් ආච්චිගේ ගෙදරට යන්න සිදුවෙන නිසා අතරමඟදී හමුවන කා සමගවත් කතා කරන්න එපායයි අම්මා රතු හැට්ටකාරිට අවවාද කළා. කෑම පිඟාන අතට ගත් ඇය ලස්සන සින්දුවකුත් කියමින් කැලෑ පාර මැදින් ආච්චිගේ ගෙදරට යන්න පිටත් වුණා. එසේ ටික දුරක් යන අතරමඟදී කැලේ මැදින් යමින් සිටි නරියෙක් රතු හැට්ටකාරීව දැක ඇය ගමන් කරන දිහා ගසකට මුවා වී හොරෙන් බලාගෙන සිටියා. රතු හැට්ටයක් ඇඳගෙන පුංචි මැණිකේ කොහේද මේ යන්නේ? නරියා ඇසුවා. මගේ ආච්චි අම්මා ටිකක් අසනීපෙන් ඉන්නේ. මම මේ කෑමත් අරගෙන ඇයව බලන්න යන ගමන්. අම්මගේ අවවාදය අමතක වූ රතු හැට්ටකාරී තම ගමන ගැන සීලුම විස්තර කපටි නරියාට කිව්වා. රතු හැට්ටකාරීගෙන් තොරතුරු දැනගත් නරියා ඇයට දුර පාරක් පෙන්වා කෙටි පාරකින් ආච්චිගේ ගෙදරට ගියා. වටපිටාව සෝදිසි කර බැලූ නරියා හොර රහසෙම ආච්චිගේ ගෙට ඇතුල් වුණා. නරියා ආච්චිව දැකපු ගමන් ඇයව කාමරයකට දමා දොර වැසුවා. ආච්චිගේ ඇදුම් පැළදුම් ඇදගත් නරියා ආච්චිගේ ඇදට වී රතු හැට්ටකාරී එනතුරු ඇයව මරා දැමීමට බලාගෙන සිටියා. ඔය අතරේ රතු හැට්ටකාරිත් නරියා කියූ දුර පාරෙන් හති දමමින් ආච්චිගේ ගෙදරට පැමිණියා. ආච්චි කොහෙද ඔයා? මම ඔයාට කෑම ටිකක් අරගෙන ආවා කියමින් ඇය උස්හඩින් පවසමින් ආච්චිගේ කාමරය වෙත ගියා. නරියා ආච්චිමින් රතු හැට්ටකාරිට කතා කළා. ආච්චිගේ වෙනස්කම් දුටු රතු හැට්ටකාරී ඇස් සහ දත් වෙනදට වඩා වෙනස් වී ඇත්තේ ඇයිදයි පුදුමින් ඇසුවා. ආච්චිගේ ඇඳුම් ඇඳගෙන සිටි නරියා රතු හැට්ටකාරීගේ ඇඟට පැන්නා. කෑගසමින් ඉවතට දිව්වා. ආච්චිගේ ගෙදර සිටි සුරතල් සතුන් ඔක්කොම රතු හැට්ටකාරීට සිදුවී ඇති කරදරය දැක දුවගෙන ආවා. එහි සිටි බල්ලා හා පූසා රතු හැට්ටකාරී සමග එකතු වී නරියාව අල්ලා බැඳ දැමුවා. ඉන්පසු කාමරේ සිරකර තැබූ ආච්චිව රතු හැට්ටකාරී විසින් බේරාගනු ලැබුවා. අම්මගේ වචනය අමතක කර දැම්ම නිසා මෙම කරදරය සිදු වූ බව කල්පනා කරමින් රතු හැට්ටකාරී ආපසු ගෙදර ගියා. මින්පසු අම්මාගේ අවවාද පිළිපැදීමට රතු හැට්ටකාරී සිතට ගත්තා. එදා සිට ඇය අම්මාට කීකරු වෙලා අම්මාගේ අවවාද පිළිපදින හොඳ ළමෙක් වෙලා ජීවත් වුණා.